ඒ සුන්දර දිනේ උදා වී තිබුණේ වසර ගණනාවක බලාපොරොත්තු මල්ඵල ගන්වමිනි. ගමම මගුල් සිරියෙන් නැළලී ගොස් තිබුණි. ප්‍රභූ පවුලක පුතෙකු වූ අංජන සමග විවාහ වීමට සියල්ල සූදානම් කර තිබුණේ අශික වෙනුවෙනි. රන්වන් පැහැති සාරියෙන් සැරසී මනාලියක ලෙස හැඩවී සිටි අශිකගේ රුව කාගෙත් නෙත් පැහැර ගන්නා සුළු විය. නමුත් මගුල් පෝරුවට නැගීමට පැය කිහිපයකට පෙර මුළු නිවසම ගිගුම් දුන්නේ අශිකගේ කාමරයෙන් ඇසුණු ඇගේ මවගේ විලාපයෙනි. අම්මේ මට සමා වෙන්න. අංජන හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් මං ආදරය කරන්නේ කසුන්ට. මට මගේ හදවතට පිටුපාන්න බෑ. එසේ ලියා තබා ඇය යන්නට ගොස් තිබුණි. දෙපාර්ශවයේම නෑදෑයින් පැමිණ අවසන්ය. අංජනගේ පාර්ශවය ප්‍රභූ පවුලක් වූ බැවින් මෙම අවමානය අශිකගේ පියාට දරාගත නොහැකි විය. නිවසේ ගෞරවය මෙන්ම පියාගේ ජීවිතය බේරා ගැනීමට තිබූ එකම විසඳුම වූයේ අශිකාගේ නැගණිය වූ ජෙසිකාය. ඇය තවමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන නිදහස් මතධාරී තරුණියකි. අක්කා කරපු වැරද්දට මම ඇයි වන්දි ගෙවන්නේ? මම අංජනව හඳුරන්නේවත් නැහැ. ජෙසිකා මුලදී එයට විරුද්ධ වූවාය. නමුත් තම පියාගේ දැස්වල තිබූ අසරණකම හමුවේ ඇයට වෙනත් විකල්පයක් නොවීය. අශිකා වෙනුවෙන් මැසූ මංගල ඇඳුම දැන් ජෙසිකාගේ සිරුරට මසා ඇත්තේ ඉරණම විසින් ලියන ලද අමුතුම කතාවක් පරිදිය. මංගල උත්සවයේ සියලු ഘോഷාවන් අවසන් වී තිබුණි. අංජනගේ නිවසේ මංගල සිරියෙන් සැරසුණු නිදන කාමරය තුළට ජෙසිකා පිවිසියේ දෙගිඩියාවෙනි. ඇය තවමත් සිටියේ තම අක්කා වෙනුවෙන් සූදානම් කළ බරැති මංගල ඇඳුම පිටිනි. ඇගේ දෑස් හඬා රතු වී තිබූ අතර අතැඟිලි වෙවුලමින් තිබුණි. කාමරයේ ජනේලය අසල අහස දෙස බලා සිටි අංජන ජෙසිකාගේ පාහඬ ඇසී සෙමින් හැරුණේය. ඔහුගේ මුහුණේ තිබුණේ කෝපයක් නොව ගැඹුරු කලකිරීමක් සහ වෙහෙසකර බවකි. මිනිත්තු කිහිපයක් යනතුරු දෙදෙනාම නිහඬව සිටියහ. අවසානයේ නිහඬතාවය බින්දේ අංජන විසින්ය. මං හිතන්නේ ඔයාට අද ගොඩක් මහන්සි ඇති. සාරිය මාරු කරලා වොෂ් එකක් දාලා නිදා ගන්න. ඔහුගේ කටහඬේ තිබූ සංසුන් බව ජෙසිකාව පුදුමයට පත් කළාය. ඇය බිම බලාගෙනම පිළිතුරු දුන්නාය. මට සමා වෙන්න. අක්කා කරපු දෙයට මම දන්නවා ඔයාලට ගොඩක් ලැජ්ජ වෙන්න වුණා කියලා. මම මේකට කැමති වුණේ මගේ තාත්තා වෙනුවෙන් විතරයි. ජෙසිකා පැවසුවේ අමාරුවෙනි. ජෙසිකා අද පෝරුවේදී ඔයා මගේ අත අල්ලද්දී ඒ අත වෙවුලෙන හැටි මට දැනුණා. ඔයා මේ පීඩනය දරාගත්තේ පවුලේ ගෞරවය වෙනුවෙන් කියලා මම දන්නවා. ඇත්තටම අශිකට වඩා නිර්භීත වෙලා තියෙන්නේ ඔයා. අංජනය අසලට පැමිණ ඇගේ දෑස් දෙස කෙලින් බලා පැවසීය. ජෙසිකා හිස ඔසවා ඔහු දෙස බැලුවාය. අංජනගේ ඇස්වල ඇය අපේක්ෂා කළ වෛරය වෙනුවට තිබුණේ අනුකම්පාවකි. අපි කාලයට ඉඩ දෙමු. අංජනයට පොරොන්දු විය. අපි බලෙන් හස්බන්ඩ් වයිෆ් වෙන්න ඕනේ නැහැ. අපි හොඳ යාළුවෝ වගේමු. ජෙසිකාට පළමු වරට ආරක්ෂිත බවක් දැනුනි. අක්කා අතහැර ගියේ කෙතරම් උතුම් මිනිසෙක්ද යැයිට සිතුනි. මාස කිහිපයක් ගත විය. මුලදී ආගන්තුකයන් දෙදෙනෙකු වූ අංජන සහ ජෙසිකා අතර දැන් නැත්තේ ගැඹුරු අවබෝධයකි. ජෙසිකා ඇගේ විශ්වවිද්‍යාල කටයුතු කරගෙන යන අතරතුර අංජන ඇයව නිරන්තරයෙන්ම දිරිගැන්වීම් කළේය. අංජන වැඩ ඇරී ගෙදර එනතුරු ජෙසිකා නොඉවසිල්ලෙන් මග බැලීමත් ඔහු ඇය කැමතිම පොත් සහ කෑම වර්ග රැගෙන ඒමත් ඔවුන් අතර සම්බන්ධයේ ආදරණීය ආරම්භයක් විය. කිසිම දිනක අංජන ඇයට බලපෑමක් නොකළ අතර ඇගේ නිදහසට ගරු කළේය. මම ඔයාට ආදරේ කියා වචනයෙන් නොකීවත් ඔවුන්ගේ දැස්වලින් ඒ බැඳීම ලොවටම කියා පෑවේය. එහෙත් තවමත් ඔවුන් අතර කිසිදු සමීප සම්බන්ධතාවයක් නොවුනි. නමුත් එක් සන්ධ්‍යාවක ඔවුන්ගේ ලෝකය උඩු යටිකුරු කරමින් අශිකා නැවත පැමිණියාය. ඇය සිටියේ හඬා වැළපෙමිනි. ඇය කසුන් සමග ගිය ගමන අසාර්ථක වී තිබුණි. ඔහු ඇයව රවටා මුදල් පැහැරගෙන පලා ගොස් තිබුණි. අශිකා දනින් වැටි අංජනකින් සමාව ඉල්ලා සිටියාය. අංජන මම ලොකු වැරැද්දක් කළේ. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. ප්ලීස් මට මගේ තැන ආපහු දෙන්න. මේ මගේ අක්කා. ඇත්තටම අංජන අයිති එයාට නේද? මම මෙතන ඉන්නේ එයා දාලා ගිය හිස් දැන පුරවන්න විතරද? ඇය කල්පනා කළාය.
ජෙසිකාගේ පපුව දැවෙන්නට විය. පසුදා උදෑසන ජෙසිකා තම ගමන් බෑගේ අසුරා ගත්තාය. අංජන අක්කා දැන් පසුතැවෙනවා. කරපු දේ ගැන. මම ගෙදර යන්නම්. ඔයාලා දෙන්න ආපහු අලුතින් ජීවිතේ පටන් ගන්න. ඇය අංජන අසලට ගොස් පැවසීය. ජෙසිකා නිවසින් පිටවීමට හැරුණු සැනින් අංජන ඇගේ අත තදින් අල්ලා ගත්තේය. ඔහු ඇයව තමා දෙසට හරවා ගත්තේ දැඩි අධිෂ්ඨානයෙනි. පසුව ඔහු අශිකා දෙසට හැරුණේය. අශිකා, ඔයා එදා දාලා ගියේ මාව විතරක් නෙමෙයි, මගේ විශ්වාසයත් දාලා ගියා. මම ඔයාට සමාව දෙනවා. ඒත් මට ඔයාව ආයෙත් පිළිගන්න බෑ. මම අත්සන් කරපු විවාහ සහතිකේ නම ජෙසිකා වුණාට දැන් මගේ හිතේ තියෙන නමත් ජෙසිකාමයි. අංජන අශිකා ඉදිරි පිටදීම ජෙසිකාගේ නළල සිපගත්තේය. ජෙසිකාගේ දෑසින් ගලා ගියේ සතුටු කඳුලකි. ඇය තවදුරටත් අක්කගේ විකල්පය නොවන බවත්, ඇය අංජනගේ එකම තේරීම බවත් ඇයට වැටහුණි. අශිකා තම වරදේ බරපතලකම වටහාගෙන නිහඬවම නිවසින් පිටව ගියාය. අශිකා නිහඬවම නිවසින් පිටව ගිය පසු මුළු නිවසේම රජ කළේ බරදි නිහඬතාවයකි. අංජන තවමත් ජෙසිකාගේ දෑත තදින් අල්ලාගෙන සිටියේය. ඒ දෑතේ තිබූ උණුසුම ජෙසිකාට අමුතුම හැඟීමක් ඇති කළාය. පසුදින උදෑසන උදා වූයේ වෙනදාට වඩා දීප්තිමත් ලෙසිනි. ජෙසිකාට තවදුරටත් මේ නිවස තුල තමා අමුත්තියක යැයි හැඟුණේ නැත. ඇය මුළුතැන් ගෙහි වැඩ කටයුතු කරමින් සිටියදී අංජන එතැනට පැමිණියේය. ජෙසිකා, මං හිතනවා දැන් ඔයාගේ හිත නිදහස් ඇති කියලා. අංජන හිමින් ඇයට ලන් වී ඇසුවේය. මම මෙච්චර දවස් ජීවත් වුණේ බයකින්. හැමෝම මාව දැක්කේ අක්කා වෙනුවට ආපු කෙනෙක් විදිහට. ඒත් ඊයේ ඔයා මාව ලෝකෙ ඉස්සරහා මම විදිහට පිළිගත්තා. ඒක මට මගුල් පෝරුවට වඩා වටිනවා අංජන. ජෙසිකා කියාගෙන ගියේ දෑස්වල පිරුණු කඳුළු බිඳුවක් කොපුලක් දිගේ හෙමින් පල්ලම් බහිද්දීය. කවුරුත් කියන කතා ඔයා හිතන්න එපා. දැන් ඔයයි මගේ වයිෆ්. ඒක වෙනස් වෙන්නේ නැහැ. අංජන ඇගේ කඳුළු පිස එතනින් නික්ම ගියේය. අංජනගේ උදව්වෙන් ජෙසිකා ඇගේ උපාධිය සාර්ථකව නිම කළාය. ඇය තමාටම කියා වෘත්තීය අනන්‍යතාවයක් ගොඩනගා ගත්තාය. අංජනගේ දෙමව්පියන් මුලදී ජෙසිකාව අකමැත්තෙන් පිළිගත්තද ඇගේ ගුණගරුකකම සහ අංජන කෙරෙහි ඇති සැබෑ ආදරය දැක ඔවුන් ජෙසිකාට තම දියණියකට මෙන් ආදරය කරන්නට පටන් ගත්හ. වසරකට පමණ පසු ජෙසිකාට අශිකාගෙන් ලිපියක් ලැබුණි. අශිකා දැන් දුර බැහැර පළාතක කුඩා පාසලක ස්වේච්ඡා ගුරුවරියක ලෙස සේවය කරමින් සිටින බව එහි ලියවී තිබුණි. නංගි, එදා අංජන ඔයාගේ නළල ඉඹ ගත්ත වෙලාවේ මට මුලින්ම දැනුනේ ලොකු ඊර්ෂ්‍යාවක්. ඒත් මම එළියට බැහැලා පාරේ යද්දි මට තේරුණා මම පරාද වුණේ අංජනට නෙමෙයි, මගේම ආත්මාර්ථකාමීත්වයට කියලා. ඔයාට ලැබුණේ ඔයාට ලැබිය යුතුම කෙනා. මම අද සතුටින් ඉන්නවා ඔයාලා දෙන්න වෙනුවෙන්. ලිපිය කියවා අවසන් කළ ජෙසිකා බරදි හුස්මක් ගත්තාය. තම සහෝදරිය නිසා වූ අවමානය දැන් කෙමෙන් මැකී යමින් තිබුණද තවමත් අංජන හා ජෙසිකා අතර අමුසැමි සම්බන්ධයක් ගොඩනැගී නොතිබුණි. එහෙත් ඔවුන් දෙදෙනාම මේ වන විට එකිනෙකා කෙරෙහි ළෙන්ගතු හැඟීමකින් කටයුතු කරන්නට විය. අංජන සහ ජෙසිකා එකිනෙකා මගහැරීමට උත්සාහ කළද ඔවුන්ගේ දෑස් නිරන්තරයෙන් එකිනෙකා සොයන්නට විය. රාත්‍රී ආහාරයෙන් පසු ජෙසිකා කාමරයට වී පොතක් කියවන්නට උත්සාහ කළාය. නමුත් ඇගේ අවධානය තිබුණේ දොර දෙසටය. අංජන කාමරයට ඇතුළු වන හඬ ඇසෙද්දී ඇගේ හද ගැස්ම වේගවත් විය. අංජන සෙමින් පැමිණ ඇඳ අසල වාඩි විය. ඔහු ජෙසිකා දෙස බැලුවේ ඉතාමත් ආදරණීය බැල්මකිනි. ජෙසිකා, ඔයා තාමත් හිතන්නේ අපි මේ බැඳීම ඇතුලේ අමුතුවක ඉන්න ඕනි කියලාද? ජෙසිකා පොත පසෙකින් තබා ඔහු දෙස බැලුවාය. ඇගේ දෑස්වල තිබුණේ ලැජ්ජාව මුසු වූ සංසුන් බවකි. එදා මම පෝරුවට නැග්ගේ බයකින් වුණත් අද මම මෙතන ඉන්නේ මගේ කැමැත්තෙන්. ඒත් මට හිතා ගන්න බැහැ අංජන, කොහොමද අපි... ඇයට කතාව සම්පූර්ණ කිරීමට ඉඩ නොතබා අංජන ඇගේ වෙවුලන දෑත් තම දෑතට ගත්තේය. චකිතයක් තියාගන්න ඕන නෑ ජෙසිකා. අපි මේ ගෙවපු හැම තප්පරයක්ම එකිනෙකාව අඳුර ගන්න උදව් වුණා.
මම ඔයාට ආදරය කළේ ඔයා මගේ බිරිඳ වෙච්ච නිසා නෙමෙයි. ඔයා ජෙසිකා වෙච්ච නිසා. අංජනගේ උණුසුම් වදන් හමුවේ ජෙසිකාගේ හිතේ තිබූ චකිතය කෙමෙන් දේවී ගියාය. ඔහු ඇගේ මුහුණට වැටී තිබූ කෙස් රොදක් සෙමින් පසෙකට කළේය. එදා අශිකා ඉදිරිපිට ඇගේ නළල සිපගත් අංජන අද වඩාත් සමීපව ඇගේ දෑස් දෙස බලා සිටියේය. දෙදෙනා අතර වූ නිහඬතාවය දැන් ආදරයෙන් පිරී ඇත. ඔවුන්ගේ යටිසිත්වල තිබූ ඒ රහසිගත ආශාව සහ එකිනෙකාට ලන්වීමේ අවශ්‍යතාවය දැන් වචනවලට වඩා ප්‍රබල වී තිබුණි. චකිතය පරාජය කරමින් ඔවුන්ගේ විවාහ ජීවිතයේ සැබෑ අඹුසැමි බැඳීම එදින රාත්‍රියේ සිට මල්පල ගැන්වෙන්නට විය. කාමරය පුරා පැතිර තිබුණේ සුවඳ විලවුන් මුසු වූ මද ආලෝකයකි. අංජන සහ ජෙසිකා අතර මෙතෙක් පැවති ඒ අඳුර පහ වී සදහටම බිඳී ගොස් තිබුණි. චකිතයෙන් වෙවුලමින් තිබූ ජෙසිකාගේ දෑත් අංජනගේ උණුසුම් පපුව මත සංසුන් විය. ඇයට දැනුනේ මුළු ලෝකයම තමා සතු වී ඇති බවයි. අද තමයි මං සම්පූර්ණ මනුස්සයෙක් වුණේ. අංජන ජෙසිකව සිය බාහුව අතට මැදි කර ගනිමින් කීවේ ආදරණීයවය. ජෙසිකා කිසිවක් නොකියාම ඔහුට තවත් ලන් වූවාය. ඒ නිහඬතාවය තුළ දහසක් ආදරණීය වදන් ගැබ්ව තිබුණි. කාලය ගෙවී ගොස් වසර දෙකකට පසු ඔවුන් දෙදෙනා එදා මංගල පෝරුව ඉදි වූ ඒ මහගෙදර වත්ත කෙළවරේ ඇවිදිමින් සිටියහ. අද ජෙසිකාගේ අතේ වූයේ ඇගේ උපාධි සහතිකය නොව ඔවුන්ගේ ආදරයේ සජීවී සාක්ෂිය වූ පුංචි දියණියයි. බොහොම ස්තුතියි කතාව අවසානය වෙනකන් කියවපු අහපු ඔයාලා හැමෝටම.